හායි කොහොමද ඉතින් ඔයාලට? අද වීඩියෝ එකේ තියෙන්නේ දිවා ගුහාව එහෙම නැත්නම් බටතොට ලෙන ගැන. ඉතින් මේ අවුරුද්දේ නවම් පෝයට අපි හිතුවා දිවා ගුහාවේ යන්න. දිවා ගුහාවේ යන ඔයාලට කුරුවිටින් සිරිපාද යන පාරේ කිලෝමීටර් 7ක් 8ක් වගේ දුරක් යන්න ඕනි. මේ පාර හරිම ලස්සනයි. අපි අද්දි වැස්සකුත් වැස්සා ඒත් එක්කම මීදුමත් ඇවිල්ලා හරිම ලස්සන දර්ශනයක් තිබ්බ. ඉතින් මේ පාරේ දිගටම ගියහම බුදුමැදුරක් හම්බෙනවා. එතනින් පහළ පාරේ තමයි යන්න ඕනි බටතොට ලෙනට යන්න. අපි එහෙනම් ගිහින් බලමු. ඔයාලා වාහනයකින් එනවනම් මෙතන ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා. මෙතනින් උඩට වාහන ගියාට පාක් කරන්න තැනක් නැහැ. ඒ හින්දා වාහන වල එන අය හැමෝම මෙතනින් තමයි වාහනේ පාක් කරලා යන්න ඕනි. මේ ඈතින් පේන්නේ ශ්‍රීපාද කන්ද. ඒත් එක්කම මේ පේන්නේ කුණුදිය පර්වතය. කුණුදිය පර්වතය මේ පැත්තට පේන්නේ මේ විදිහට. අපි ලෙනට යන්න නම් ටික දුරක් පයින් යන්න ඕනි. පඩි තියෙන්නේ කන්දක් වගේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කරන්න වැඩලා තියෙන්නේ තවත් රහතුන් වහන්සේලා 509ක් එක්ක. ඉතින් මෙතන පහළ ඉඳන්ම අඹලා තියෙනවා ඒ රහතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැන් අරන් යන අවස්ථාවක්. අතීත කතාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කරපු තැන සල්ගස් වලින් පිරුණු තැනක් කියලා. ඉතින් අපිට බලන්න පුළුවන් අදටත් සල්ගස් ගොඩක් මෙතන තියෙනවා. මේ දිවා ගුහාව ගැන කියනවා නම් පුරාණ කතා ගොඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනය පිළි අරගෙන සමනල කන්දට වඩිද්දී ඒ අතරතුර දිවා විහරණයක තියෙන තැන තමයි දිවා ගුහාව කියලා හඳුන්වන්නේ. තවත් අර්ථ දැක්වීමක් තියෙනවා. දවල් කාලයේදී එළිය වැටෙන ගුහාවක් නිසා ලිනක් නිසා දිවා ගුහාව කියලා කියනවත් කියලා. ඉතින් මෑත කාලයේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ තමයි මෙතන නැවත හොයාගෙන ප්‍රතිසංස්කරණය කළ තියෙන්නේ. ඒ හින්දා උන්වහන්සේට කරන ගෞරවයක් විදිහට ලෙන ඇතුලේ මේ විදිහට උන්වහන්සේගේ ප්‍රතිමාවකුත් ඉදි කරලා තියෙනවා.
මේක ඇතුලේ තියෙන චිත්‍ර පොළොන්නරුව යුගයට අයිති කියලා කියනවා. මේ ලෙන ඇතුලේ තියෙන බුදුරජාණන් වහන්සේගේ පිළිමයේ නේත්‍රා දෙක ශ්‍රී පාදයේ වෙත තමයි යොමු වෙලා තියෙන්නේ. ලංකාවේ ලස්සන travel destination බලන්න, ඒ තැන් ගැන හැමදේම දැනගන්න ඔයාලට පුළුවන් මගෙත් එක්ක එකතු වුණොත්. එහෙනම් මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාගෙනම යන්න. Thank you ඔයාලා හැමෝටම. ගිහින් එන්නම්.